අද day 9 වල ඔයාට පාඩම් කරන්න තියෙන වචන ටික අරගෙන ඕන මං ආවා. අද දවසේ තුල ඔයා මේ වචන ටික පාඩම් කරන්න ඕනේ. මොනවද බලමු අද අපිට තියෙන වචන. රැස්වීම, කයිගි, කයිගි, විභාගය, chicken, සෑම උදෑසන. ඒ කියන්නේ හැම උදයක් ගැනම කියනකොට හැම උදේකම කියලා කියනකොට මයස ඒ වගේම සෑම රාත්‍රියම කියන්නේ අපි කතාවට කියනවනේ හැම රැකම කියලානේ. එතකොට මොකක්ද කියන්නේ? මයි බං. හැමදාම. එහෙම නැත්නම් සෑමදාම. මයි නිචි. හැම දිනයකම ඔයා කරන දෙයක් ගැන කියද්දී ඔන්න මයි නිචි දාලා ඔයාට දැන් කියන්න පුළුවන්. ඒ වගේම අද රාත්‍රිය. අද රෑ ගැන කියනවා නම් කොම්බං. ඒ වගේම අද උදේ, ඒ කියන්නේ මේ ගත කරන දවසේ උදේ ගැන කියනවා නම් කෙස. ඒ වගේම තමයි උදය කාලය ගැන කතා කරනවා නම් උදේ කාලයට කියන්නේ අස. පදල ගන්න එපා. අද උදේ නම් කෙස, උදේ කාලය නම් අස. ඒ වගේම දිවා කාලය ගැන කතා කරනවා නම් හිරු කියනවා. හිරු. එතකොට දිවා ආහාරයට එහෙම නැත්නම් ලන්ච් එකට අපි කියනවා හිරු ගොහන්. උදේ ආහාරයට බ්‍රෙක්ෆාස්ට් එකට අසා ගොහන්. ඒ නිසා මේ ටික මතක තියාගෙන අපි මේ දේවලුත් කතා කරමු. රාත්‍රියට එහෙම නැත්නම් සන්ධ්‍යාවට කියනවා බං. ඒ වගේම යොරු කියලාත් ඔයාලට හම්බ වෙලා ඇති. ඉතින් ඉස්සරහට වාක්‍ය හදන්න ඕනි මේ දේවල් ටික නිතරම භාවිතා වෙන දේවල් තමයි මේ තියෙන්නේ. N5 තුලදී ඔයාලට නිතරම හම්බ වෙනවා. ඒ නිසා හොඳට පාඩම් කරලා තියාගන්න. ආයෙත් මම එකපාරක් කියන්නම්. කයිගි, chicken, මයස, මයිබං, මයිනිචි, කොංබං, කේස, අසා, හිරු, බං. එහෙම නැත්නම් යොරු කියලා කියනවා. එහෙනම් අපි හම්බ වෙමු අද අපිට තියෙන කංචි අකුරු පහත් එක්ක. අද අපේ කංචි පාඩමේ 41 වෙනි කංචි අකුර තමයි අපි පාඩම් කරන්නේ. මොකක්ද මේ 41 වෙනි කංචිය? බලන්නකෝ මෙන්න මේ කංචිය අඳුරනවද කියලා. මෙන්න මේ ස්ටෙප් වලින් තියෙන්නේ ඉච්චි, ඉච්චිනී, සන්. ඉච්චිනීසන් යොන්. මෙන්න මේ කියන ස්ටෙප් හතරෙන් අපි මේ කංචි අකුර අඳිනවා. මේකෙදි අපිට හම්බ වෙන්නේ කුණ්‍යොමි එක විතරයි. කුණ්‍යොමි එක මොකද්ද? තොමෝ. මේ කංචි අකුර අපිට තනියම හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේ මෙන්න මේ විදිහට. තොමෝ දාචි. මොකද්ද මේ කියවෙන්නේ? තොමෝ දාචිත් එක්ක එකතු වෙලා මොකක්ද හැදෙන්නේ? යහළුවන්. කියන තේරුමෙන් අපිට තොමෝ දාචි මෙන්න මේ කංචිය දාචිත් එක්ක තමයි එකතු වෙන්නේ. N5 තුලදී අපිට තොමොදචි හම්බ වෙනවා නිතරම යහළුවන්. එතකොට මේ කංචි අකුර තමයි හැදෙන්නේ. 42 වෙනි කංචි අකුර අපිට හම්බ වෙන එක බලන්න. නිතරම හම්බ වෙන එකක්. මොකක්ද මේ? ගෝ කංචිය. ගෝ. ඉච්චිනීසන්චි ගෝ රොකු නන. ඊළඟට ඉච්චිනීසන්චි ගෝ රොකු නන හචි. ජුයිචි. මෙන්න මේ විදිහට උඩ කොටස හම්බ වෙනවා අපිට කංචි අකුරේ. ඊළඟට මේ බොක්ස් එක වගේ එකනේ හැමදාම අඳින විදිහට තමයි අඳින්නේ. මෙන්න මේ විදිහට තමයි ගෝ කංචි අපි අඳින්නේ. මේ කංචියේදී අපිට හම්බ වෙන්නේ ඔන්යොමි එක.
ඔන්යොම එක වෙනවා go. go. go කියන්නේ මොකක්ද? language එක කියන්නනේ. භාෂාව කියන්නේ තමයි අපි මේ kanji අකුර අඳින්නේ. මොකක්ද මේ? go. go. භාෂාව. ඔයාලට මතක ඇති මෙන්න මේක බලන්න. මෙහෙම තිබ්බොත් මොකක්ද මේ කියන්නේ? මේ දෙක දන්නවනේ අපි කලින් ඉගෙන ගත්තා. නිහොන්. එතකොට මේක එකතු වුණාම go. නිහොන් go කියන්නේ මොකක්ද? Japanese language. ඒ කියන්නේ ජපන් භාෂාව. සිංහල go කියද්දී ලංකාවේ සිංහල භාෂාවනේ. එතකොටත් go විදිහට මෙන්න මේ kanji තමයි භාවිතා කරන්නේ. go කියන්නේ ඕනම තැනක භාෂාව ගැන හඳුන්වද්දී මේ kanji අකුර තමයි අපි ලියන්නේ. අද අපිට හම්බ වෙන 43 වෙනි kanji අකුර මොකක්ද කියලා බලමු. නිතරම හම්බ වෙනවා ඔන්න ඉචි නී සන් යොන් ගෝ රොකු නාන. මෙන්න මේ ස්ටෙප් 7න් තමයි මේ kanji අකුර හම්බ වෙන්නේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ kanji අකුර මොකක්ද කියලා. හොඳට මතක තියාගන්න ස්ටෙප් ටික මෙන්න මේ විදිහට. මොකද්ද මේ kanji අකුර? අපිට හම්බ වෙන්නේ කුන්යුමි එක විතරයි. නානි නානි නන්නේ නානි නන්. හම්බ වෙන අවස්ථාවත් ඉතින් ඕකම තමයිනේ. මොකක්ද කියලා අහද්දී තමයි අපිට මේ kanji අකුර හම්බ වෙන්නේ. නිතරම භාවිතා වෙන දකින්න kanjiයක් නිසා අමතක වෙන්නේ. නානි සහ නන් කියන අවස්ථාවලදී අපිට මේ kanji අකුර හම්බ වෙනවා. මොකක්ද? what නේ. what කුමක්ද? මොකක්ද කියන අවස්ථාවලදී තමයි හම්බ වෙන්නේ. උදාහරණයක් ගැන කතා කරත් කොරේවා නන් දෙස්කා කියනවනේ. කොරේවා නන් දෙස්කා. එතකොට නන් කියද්දි ලියන්නේ මේ kanji. එතකොට නනි යෝෂිමස්කා කියලා අපි අහනවනේ. මොකක්ද කරන්නේ? නනි යෝෂිමස්කා නේ මොනවද කරන්නේ? එතකොට හම්බෙන්නේ මේ kanjiයම තමයි. භාවිතයෙන් තමයි මේක අඳුර ගන්න වෙන්නේ. ඉතින් පුරුදු වෙන්න. අද අපිට හම්බ වෙන 44 වෙනි kanjiය. සකි සකි. මෙන්න මේ ස්ටෙප් වලින් තමයි අපි මේ kanji අකුර අඳින්නේ. දැන් ස්ටෙප් ටික ඔයාලට පුළුවන් වෙන්න ඕනේ නේ kanji අකුර දැක්කහම. මේකෙදි අපිට හම්බ වෙනවා ඔන්යොමි එකයි කුන්යොමි එකයි දෙකම. ඔන්යොමි එක වෙනවා sen sen. කුන්යොමි එක වෙනවා සකි සකි. එතකොට මේක අපිට හම්බ වෙනවා අවස්ථාවන් දෙකකදී N5 තුලදී. මෙන්න මේ විදිහට බලන්නකෝ. නී අකුරත් එක්ක. එතකොට සකීනි සකීනි. සකිනි කියනවා earlier. කලින්ම. ඊළඟට අපිට තවත් හම්බ වෙන අවස්ථාවක් තමයි ඔයාලා දන්න kanjiයක් එක්ක මේ විදිහට අපිට මේක හම්බ වෙනවා. මොකක්ද මේ? මාසේ kanjiයත් එක්කනේ. මොකක්ද කියවෙන්නේ?
සෙන්ගෙත්සු 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 කියනවා last month. පසුගිය මාසය. 45 වෙනි කංචි අකුර අද අපිට හම්බ වෙන බලන්නකෝ. දන්නවද කියලා. ඉච්චි නී සන් යොන් ගෝ. මෙන්න මේ ස්ටෙප් වලින් අපිට හම්බ වෙන්නේ ඉච්චි නී සන් ඉච්චි නී සන් යොන් ගෝ. මේ කියන ස්ටෙප් පහෙන් අපිට හම්බ වෙනවා. මේ කංචි අකුරෙත් ඔන්යොමි එකයි කුන්යොමි එකයි දෙකම හම්බ වෙනවා. ඔන්යොමි එක වෙනවා say. say. කුන්යොමි එක වෙනවා ඌ. අපි බලමු හම්බ වෙන අවස්ථාවන්. මේ කංචි අකුර මෙන්න මේ විදිහට මරේ මස් එක්ක හම්බ වෙනවා නම් මරේ මස්. මරේ මස් එක්ක හම්බ වෙනවා නම් උම්මාරේ මස්. උම්මාරේ මස්. උම්මාරේ මස් කියනවා ඉපදෙනවා. ඉපදෙනවා. කෙනෙක් ඉපදෙනවට උම්මාරේ මස් කියලා කියනවා. ඊට අමතරව ඔයාලා දන්න කංචියක් එක්ක අපිට මේ කංචිය හම්බ වෙනවා. බලන්නකෝ. අපි කලින් ඉගෙන ගත්ත කංචියත් එක්ක. මෙන්න මේ විදිහට මේ කංචිය හම්බ වුණොත් ඔයාලා දන්න වචනයක් මොකක්ද? සෙන්සේ කියනවා කාටද? ටීචර් නේ. සෙන්සේ. මේ විදිහට අපිට මේ අවස්ථාවන් දෙකේදී මෙන්න මේ කංචිය හම්බ වෙනවා. අද වෙනකොට කංචි අකුරු 45ක් අපි ඉගෙනගෙන තියෙනවා. තව ටිකක් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ 45ම හම්බ වෙන අවස්ථාවන් එක්ක පාඩම් කරන්න. මේ ගැන මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් group එකේ හරි comment එකක් හරි දාලා ඔයාලට අහන්න පුළුවන්. හෙටත් අපි හම්බ වෙමු 10 වෙනි පාඩමේ.